ඔගේ ව්‍යාපාරයට හරි ආයතනයට හරි දක්ෂ සේවකයෝ අඳව ගන්න අවශ්‍ය වෙලා තියෙනවද? ඒ වුණාට ඇට්‍රැක්ටිව් විදිහට ඔයාට ඔයාගේ පෝස්ට් එක හදාගන්න තාමත් බැරුව ඉන්නවද? මම මේ කියන්නේ ජොබ් වේකන්සි ඇඩ්වර්ටයිස්මන්ට් එක ගැන. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Google Gemini AI එක පාවිච්චි කරලා ඔයාගේ ජොබ් වේකන්සි එකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එහෙම නැත්නම් පෝස්ට් එකක් හදාගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත්. ඒක නිසා ඉවර වෙනකම බලන්න. හරි අපි මුලින්ම බලමු කොහොමද හරියටම Gemini prompt එකක් type කරගන්නේ කියලා. ඔයාලට මේක ඔයාගේ mobile phone එකෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ කරනවා වගේ desktop එකෙන් කරගන්නත් පුළුවන්, laptop එකෙන් කරගන්නත් පුළුවන්, tab එකෙන් කරගන්නත් පුළුවන්. මම මේක ඔයාලට කියලා දෙන ගමන්ම type කරනවා. එතකොට ඔයාලට මේක හොඳට බලා ගන්න පුළුවන්. හරි මේක මෙහෙමයි අපි type කරන්න ඕන. හරි මම දාලා තියන්නේ මට showroom sales executive තනතුරක් සඳහා post එකක් හදලා දෙන්න location එක පාදුක්ක WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඊට අමතරව වෙන කිසි දෙයක් අපි නොදා බලමු කොහොමද මේක තත් හැදෙන්නේ කියලා. tools වලට ගිහිල්ලා create image දෙන්න. ඊට පස්සේ මේකට ගිහිල්ලා කෙනෙක් thinking දෙන්න අනිවාර්යෙන් ඊට පස්සේ send කරගමු. අපි බලමු මෙයා කොහොමද අපිට දෙන result එක මොන වගේද කියලා. හරි මෙන්න මේ විදිහට තමයි එයා අපිට post එක හදලා දීලා තියෙන. එකක් වෙනකොට දෙකක්ම අපිට හදලා දීලා තියෙන්නේ. මෙතන වැඩට බඳවාගෙන හරි ලොකේෂන් එක පාදුක්ක ස්ථානය පාදුක්ක සිංහල ඉංග්‍රීසි දාලා දෙකෙන්ම දාලා තියෙන්නේ. ඔයාට මෙහෙම ඔයාට මේකේ අවශ්‍ය නැහැ කියලා හිතෙන ටික ඔයාට මේකේ අයින් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක නිසා අපි මේකේ අපි අයින් කරලා බලමු. මෙන්න යට කොටස මම කිව්වා. ඊට පස්සේ මම කියලා තියෙන්නේ දකුණු පැත්තේ යට තියෙන ඉංග්‍රීසි සහ ටෙක්ස්ට් සිංහල ටෙක්ස්ට් ලයින් එක අයින් කරන්න කියලා. බලමු මෙයා ඒකට උත්තරයක් දෙන්නේ කොහොමද කියලා. හරි. දැන් කිව්වා වගේම එයා යට තියෙන ඒක අයින් කරලා තියෙනවා. ඔන්න දැන් තියෙන විදිහ. හරිද? අපි බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද වෙනස් කරන්නේ? මේකට ඉංග්‍රීසි හරියටම දැනගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයා දන්න විදිහට මේක ටයිප් කරන්න. හරි. අපි බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරලා බලමු කොහොමද මෙයා බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්නේ කියලා. ඔන්න එයා බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරලා තියෙනවා කියලා කිව්වා. අපි බලමු බෑග්ග්‍රවුන්ඩ් එක ඇත්තටම චේන්ජ් කළාද කියලා. අපි උඩගත් එක්ක හරි මේ උඩ තියෙන එක බෑග්ග්‍රවුන්ඩ් එක මේ උඩ තියෙන එක බෑග්ග්‍රවුන්ඩ් එක මේ යට තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ටික මෙහෙම කියලා. ඒ පිටිපස්සේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පාවිච්චි කරලා ඔයාගේ ජොබ් වේකන්සි ඇඩ් එක එහෙම නැත්නම් පෝස්ට් එක මාරම ලේසියෙන් AI එකට ගිහලා හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. වැදගත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හම්බෙමු තවත් මේ වගේ වැදගත් AI වීඩියෝ එකකින්.